ආයිබෝවන් කියලා හැමදිනින්ම ආදරෙන් පිළිගන්නවා SA ඩොලර් කවුන්ට් YouTube channel එකට. ඉතින් අද 2025 දෙසැම්බර් 11 වෙනි බ්‍රහස්පතින්දා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අද ඇමරිකානු ඩොලර් එකක හෝමාරු වටිනාකම 305.20යි යුරෝ එකක වටිනාකම 350.39යි. ඒ වගේම මැද පෙරදිග රටවලට අදාළව සෞදි රියාල් එකක අද හෝමාරු වටිනාකම 73.87යි කටාර් රියාල් එකක වටිනාකම 64.77යි. ඒ වගේම කුවේට් ඩිනාර් එකක අද හෝමාරු වටිනාකම 973ක් විදියට බහරේන් ඩිනාර් එකක වටිනාකම 751.23යි. ඒ වගේම යාළුවනේ ඕමාන් රියාල් එකක වටිනාකම 729.01ක් විදිහට දවසට අදාළව තීරණය වෙලා තිනවා. ලෙබනන් පවුන්ඩ් එකක වටිනාකම රුපියල් 7.0.034ක් විදියට. ඒ වගේම යෝර්දාන් ඩිනාර් එකක අද හෝමාරු වටිනාකම 389.47යි. සයිප්‍රස් යුරෝ එකක වටිනාකම 350.39යි. ඒ වගේම අද ජපන් යෙන් එකක වටිනාකම රුපියලයි 7.87ක් විදියට. ඒ වගේම ඊශ්‍රායල් නියු ෂෙකිල් එකක වටිනාකම 95.39යි. දකුණු කොරියානු වොන් එකක වටිනාකම රුපියල් 7.02.1ක් විදියට. ඒ වගේම කැනඩියන් ඩොලර් එකක වටිනාකම 217.90යි. ඒ වගේ මැලේසියානු රින්ගිට් එකක වටිනාකම 68.54ක් විදියට. එක්සත් අරාබි එමිර් ඩිරාම් එකක වටිනාකම 80.16ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් එකක වටිනාකම 201.03ක් විදියට. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක වටිනාකම 228.75යි.